මව්බිමට ඉමහත් සේවාවක් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇගීමට ලක් කෙරෙති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඊට අවශ්‍ය පියවර ගෙන තිබේ. මේ යටතේ හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරී චන්ද්‍රිකා ද සිල්වා මෙනවියට නිවසක් ඉදිකර ගැනීමට ජනාධිපතිතුමා අතින් මුදල් පරිත්‍යාග කෙරින. එය සිදු වූයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදීය. පිරිනැමුණු මුදල රුපියල් දසලක්ෂයකි. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව ඊට අනුග්‍රහය දැක්වීය. චන්ද්‍රිකා ද සිල්වා මෙනවිය වසර 11ක් නොකඩවා ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ශූරියක ලෙස ක්‍රීඩා කළාය. 2011 වසරේ කැනඩාවේ පැවති ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී රටවල් 61ක් අභිබවා වයස අවුරුදු 35න් ඉහළ රම්පදක්කම දිනා ගන්නා ලද්දේද ඇය විසිනි. සාක් තරගාවලියේ වැඩිම පදක්කම් දිනාගත් බැඩ්මින්ටන් ක්‍රීඩිකාව ඇයයි. 2005 වසරේ නේපාලයේ පැවති ආසියාතික තරගාවලියේදී ඉසව් තුනෙන්ම රම්පදක්කම් හිමි කර ගැනීමටද චන්ද්‍රිකා ද සිල්වා සමත් වූවාය. මේ අතර අනුරාධපුර තලාව ශ්‍රී ඥානෝදය පිරිවෙනට පරිගණක උපකරණ පරිත්‍යාග කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය. විහාරාධිපති පූජ්‍ය මැණික්කින්නේ ධීරානන්ද ස්වාමින් වහන්සේගේ ඉල්ලීමක් පරිදි මේ ඉටු කෙරින. උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහතුරුද මීට එක් වූහ. මුලින්ම දේශීය පුවත්. රටට සේවයක් කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ වැඩපිළිවෙල අඛණ්ඩවම ජාතික බැඩ්මින්ටන් ශූරී චන්ද්‍රිකා ද සිල්වා මෙනවියට ජනපති අතින් මුදල් පරිත්‍යාගයක්. වසර 11ක්ම ජාතික බැඩ්මින්ටන් ශූරිය වූ චන්ද්‍රිකා ද සිල්වා මෙනවිය මෙරට ජ්‍යෙෂ්ඨතම බැඩ්මින්ටන් තරග ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් 2011 වසරේ කැනඩාවේ පැවති ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී රන්පදක්කම දිනාගත්තේ රටවල් 61ක් පරතවමිනි. චන්ද්‍රිකා ද සිල්වා මෙනවිය පිළිබඳ මාධ්‍යමකින් පළ වූ වාර්තා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය දිනක අනුරාධපුර ජනාධිපති මන්දිරයට කැඳවා අවශ්‍යතා විමසීය. අනුරාධපුරේ පදිංචිකාරියක වන ඇය විසින් ඉල්ලා සිටියේ නිවසක් ඉදිකර ගැනීමට සහාය වන ලෙසයි. ඒ අනුව ජනාධිපතිතුමාගේ දැනුම් දීම පරිදි ඊට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉදිරිපත් විය. ඒ අනුව නිවසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ජනාධිපතිතුමා අතින් පිරිනැමින. මෙම අවස්ථාවට අමාත්‍ය එස්.බී. දිසානායක උතුරු බැඳ පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දියුල්ගනේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුද එක් වූහ. මේ අතර භික්ෂූන් වහන්සේගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩි දියුණු කිරීමට ජනපති අතින් පරිගණක උපකරණ ප්‍රදානය කෙරේ. අනුරාධපුර තලාව ශ්‍රී ඥානෝදය පිරිවෙනේ භික්ෂුන් වහන්සේගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා පරිගණක උපකරණ ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී සිදු කෙරින. පසුගිය වසරේදී තලාව ඥානෝදය පිරිවෙනේ භික්ෂු නිවාසිකාගාරයේ විවෘත කිරීමට ගිය අවස්ථාවේ පරිගණක උපකරණවල අවශ්‍යතාව විහාරාධිපති පූජ්‍ය මැණික්කින්නේ ධීරානන්ද ස්වාමින් වහන්සේද පින්වා දුන්හ. ඒ අනුව අදාළ පරිගණක උපකරණ ජනාධිපතිතුමා අතින් උන්වහන්සේ වෙත බහර කෙරින. අනුරාධපුර තලාව ශ්‍රී ඥානෝදය පිරිවෙන් භික්ෂුන් වහන්සේට පරිගණක ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. ඒ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී. භික්ෂුන් වහන්සේගේ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමේ අරමුණින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබුණා. මෙලෙස පරිගණක ප්‍රදානය කරනු ලැබුවේ අඩු පහසුකම් සහිත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේ වෙතයි. මේ අතර රටට සේවයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ වැඩපිළිවෙල යටතේ ජාතික බැඩ්මින්ටන් ශූරී චන්ද්‍රිකා ද සිල්වා මෙනවිය වෙත මුදල් පරිත්‍යාගයක් ලබා දීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා.